අද අපි හදාගන්න යන්නේ ගමේ රසට වට්ටක්ක ව්‍යංජනයක්. ඉස්සෙල්ලාම වට්ටක්ක කෑලි කපාගෙන ඒකට රම්පේ කරපිංචා කපාගත්ත ලුණු, කහ කුඩු ස්වල්පයක්, රිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට, ඒ වගේම අමුතුන පහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න. ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් අවශ්‍ය ප්‍රමාණයට පොල් කුඩු අරගෙන ඒකට වතුර එකතු කරලා හදාගන්න මිටි කිරයක පෙරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ ඒ ඉතුරු වෙන පොල් කුඩු ටිකට වතුර ස්වල්පයක් එකතු කරගෙන ඒ හදාගන්න දිය කිරයක පෙරලා භාජනයට දාගන්න. එකතු කරගත්ත දිය කිරි ටික හොඳින් මිශ්‍ර කරලා වට්ටක්ක හොඳින් තැම්බෙනකන් ලිපේ තියාගන්න. අපි දැන් ඊළඟට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ලෑස්ති කරගමු. සුදු ලුණු ස්වල්පයක්, අමුතුන පහ කුඩු ස්වල්පයක්, පොල් කුඩු ස්වල්පයක්, අබ ස්වල්පයක් සහ මිරිස් ස්වල්පයක්. මේ ඔක්කොම මිරිස් ගලේ අඹර ගන්න. නැත්නම් අපිට බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ ගානට පේස්ට් එක හැදීගෙන එද්දී ඒ පේස්ට් එක අපි අර කලින් වෙන් කරලා තියාගත්ත මිටි කිරි පාචනයට එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. අපි ලිපේ තියාගත්ත වට්ටක්කක මේ ගානට තැම්බීගෙන එද්දී අපිට පුළුවන් අර මිටි කිරි ටික වට්ටක්කයකට එකතු කරගන්න. එකතු කරගෙන අපිට පුළුවන් හැඳි මිටක් පාවිච්චි කරලා වට්ටක්ක කෑලි කැඩෙන්නේ නැති විදිහට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට හොදේ ඉතුරු කරලා වට්ටක්කකින් මෙහෙම බුබුල දාගෙන ඉද්දී අපිට පුළුවන් මේක ලිපෙන් බාගන්න. ඉතින් මේ විදිහට තමයි ගමේ රසට වට්ටක්ක ව්‍යංජනයක් හදාගන්නේ. ඉතින් ආයෙ දවසක අලුත් කෑමකින් අපි හමු.